back to my YouTube channel. දුලි විතානකේ ඔන්න ඉතින් YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අනිවාර්යෙන් ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඕනේ තමයි. එන්න එහෙනම් ඉතින් අපේ වෙසක් කොහොමද කියලා බලමු. එන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ළමයි. මේ ළමයි පොයි දවසේ පළවෙනි දවසේ වෙසක් බලපු විදිය තමයි ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. එන්න එහෙනම් ඉතින් කොහොමද කියලා බලන්න ළමයි. පළවෙනි දවසේ කොළඹ වෙසක්. මේ ඉතින් ළමයි මම වෙසක් බලන්න යන්න රෙඩි වෙලා ඉතින් ෆයිනල් ඉතින් කපුට් චුට්ටක් දාලා එහෙම ඉතින් ඔන්න රෙඩි වෙලා ඉතින් යන්නේ ඔන්න ඉතින් පළවෙනි දවසේ කී ඉතින් අපේ මල්ලිලා පොන්චිලා ඇඳලත් එක්ක ඔන්න ඉතින් කායක විත් තියෙනවා පළවෙනි දවසේ ගිය කාර්කේ මල්ලිගේ ඔන්න ඉතින් යන ගමන් ඉන්නේ ළමයි නේ ඉතින් එකතු වෙන්න ඉතින් ලොකු දෙයක් නැහැ පළවෙනි දවසේ ඔයාලටත් බලන්න ඉතින් ෂෙයා කරගන්න හිතුණා ඉතින් උනේ මොකක්ද කියන එක එන්න නැති වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඉතින් මම අන්තිමට කියන්න වෙසක් කොහොමද කියලා මේ පාර ළමයි ඉතින් අපි බලන්න පටන් ගත්තේ මම සේදවත් ඉන්නේ ඔයාලා ඒක දන්නවනේ දැන් අපි ගෙනම බේස් ලයින් රෝඩ් එකට දාලා එහෙම දෙමඩ ගොඩ හරහා එහෙම බලාගෙන ගියා බන්දනාගාරක කෝඩු තිබුණේ ඇත්තටම ලස්සනයි ටිකක් ඒ හරියට ට්‍රැෆික් එකක් තිබුණා ඉතින් එහෙම අපි වෙසක් කලාපය අපි ඉදිරිය බෞද්ධ ලොකු මාවතට තමයි මේ යන්න අයිඩියා කරේ අපි එහෙම ගිහලා ඉතින් ගංගාරාමයට ගියා ගංගාරාමේ නම් ඉන්න අයිඩියා එකක් විතර තේ දැනුන්නේ නැහැ ළමයි ඒක ගියායි දන්නවා ඇයි කියලා එහෙම ඉතින් බෞද්ධ ලොකු මාවතේ කුඩු ටික බලාගෙන අපි ඉතින් එහෙම යන එක තමයි තියෙන්නේ එන්න ළමයි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පළවෙනි දවසේ ළමයි ඉතින් ලොකුවට තරම් බලන්න නැවතිලා බැලුවේ නැහැ අපි. හැබැයි ළමයි කියන්න ඕනේ එක දෙයක් මේ පාර දන්සල් නම් ගොඩක් වැන්දා. ඇත්තටම දන්සල් දීපු හැමෝටම ගොඩක් පිං. ඉතින් සමහරට මේ වීඩියෝස් වලට ඔයාලා රෙකෝඩ් වෙලා ඉන්නවනේ ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පළවෙනි දවසේ ඉතින් අදිසිය බැලුවේ ලොකුවට අපි පාන්දරට කලින් හිටියෙත් නැහැ ආවා. කෝඩු ටික බලලා එමම අපි ගියා කොහෙද පාල්මෙන්ට් රෝඩ් එකේ ගිහිල්ලා ඔන්න කැම්ප් එක ගාව තියෙන කෝඩු ටිකක් බැලුවා. ඒවත් හරිම ලස්සනයි. ඉතින් එන්න ළමයි ඔයාලා එන වීඩියෝ එකත් ඉවර වෙනකල් බලලා ඉතින් කොහොමද බලන්නේ කොළඹ වෙසක් පළවෙනි දවසේ.
කොහොමද ළමයි ඉතින් ඔයාලා බැලුවද කොළඹ වෙසක් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ක්‍රවුඩ් නම් අඩුයි මට දැනුණ විදියට. ඉතින් ඔයාලට කොහොමද දැනුනේ? ගිය සැරේ තරම් සෙනග අඩුවෙම හිටියේ කොළඹ. ඒ වුණාට දන්සල් නම් ගොඩක් තිබුණා. ගොඩක් පින්. ඉතින් ආයෙත් මං කියනවා දන්සල් දීපු හැමෝටම ඔන්න ඉතින් ළමයි ඔහොම තමයි පළවෙනි දවසේ ඉතින් වටයක් ගැව්වේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒ වගේම ඉතින් ළමයි කියන විශේෂ දෙයක් තියෙනවා. මගේ දුලි විතානගේ ඔෆිෂියල් ඔන්ලයින් කියන YouTube channel එක තන් වීඩියෝ දාන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම ඒක හේතුව ඇයි කියලා කියන්න. ඒක නිසා තමයි මේ අලුත් channel එක ඉතින් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මේ channel එකත් ඉතින් ඔයාලා subscribe කරලා එකතු වෙන්න. channel එක ආයෙත් වීඩියෝ දාන්න පුළුවන් වුණත් මේ channel එකක් තියෙනවා ළමයි. ඒක නිසා මේ channel එකත් subscribe කරලා තියාගන්න. එන ළමයි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් වෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.